හිතවත් දෙමාපියනි ආදි බණ්ඩාරනායකවරුනි ගම්පහ දිස්ත්‍රික්කයේ අභිමානවත් නායකවරුන් 5500කට අධික සමාජිකත්වයක් සහිත ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය විද්‍යාලය වෙනුවෙන් අනුපමේය මෙහෙයක් කරමින් දිගු කලක් තිස්සේ පාසලේ අභිවෘද්ධිය වෙනුවෙන් කැපවී සිටින බව ඔබ අප සියලු දෙනාම දන්නා කාරණයක්. උදෙක් පෞද්ගලික පරමාර්ථ වලින් ඔබට ගිය බණ්ඩාරනායක මෑණියන්ට ඇති අපරිමිත සෙනෙහසත් ගෞරවයක් සහිතව කටයුතු කරන ආදි සිසු සමූහය පසුගිය වසර තුල එතෙක් මෙතෙක් ඉතිහාසයේ විශාලතම දායකත්වයන් පාසල වෙත පිරිනැමූ වග දැනුම් දෙන්නේ බොහොම ආඩම්බරයෙන්. විද්‍යාලය තුල දක්නට ලැබුණු ශීඝ්‍ර දියුණුවත් විදුහල්පති කසුන් ගුණරත්න මහත්මයාගේ සහ විධායක ලේකම් ඇතුළු නිලධාරීන්ගේ අපරිමිත කැපවීමත් ඉහළ විනවිධභාවයෙන් සිදු කරන මූල්‍ය සහ පරිපාලනමය කටයුතුත් නිසා පාසලෙන් දුරස්ත වී සිටි ආදිනායකවරුන් වසර කණ්ඩායම් ඇතුළු සියල්ලෝම පාසල සමග සහ ආදිශිෂ්‍ය සංගමය සමග අත්වැල් බැඳගන්නා ලද බව අප ඉතාම සතුටින් දැනුම් දෙන්නෙමු. ඒ වගේම ආදිශිෂ්‍ය සංගමය තුළද මූල්‍ය විනය රැක ගනිමින් ඒ සඳහා අවශ්‍ය ගිණුම් කරන ක්‍රමවේද සහ පද්ධතිත ඇතුළත් කරමින් ඉහළ විනවිධභාවයකින් කටයුතු කරන්නට හැකියාව ලැබුණු බවද ප්‍රකාශ කරන්නට කැමැත්තෙමු. එකී පසුබිම තුළ පසුගිය වසර තුලදී ආදි ශිෂ්‍ය සංගමය වසර කණ්ඩායම් සහ අනිකුත් ආදි සංගම් වලින් පාසල වෙත දැක් වූ දායකත්වයන් පහත ආකාරයෙන් ඔබට දැනුම් දීමට කැමැත්තෙමු. ප්‍රධාන ශාලාව නවීකරණය කිරීම සඳහා අවැසි මූල්‍ය දායකත්වය සහ ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දීම. එක්ස්බෑන්ඩ් 2024 අධ්‍යාපනික ප්‍රදර්ශනය සහ සැණකෙළියෙන් ලද සියලුම ආදායම් මේ සඳහා යොදවන ලද අතර ලක්ෂ 300ක මුදලක් විද්‍යාලය වෙත ලබා දී එය ඉහත ව්‍යාපෘතිය සඳහාම පමණක් භාවිතා කළ හැකි පරිදි ගිවිසුම් ගතව පාසල වෙත ලබා දීම කරන ලදී. මීට අමතරව විදුහලට ගැලපෙන ආකාරයට එම ගොඩනැගිල්ල එසෙත් නැත්නම් ප්‍රධාන ශාලාවේ ගොඩනැගිල්ල සඳහා සැලසුම් සකස් කිරීම විද්‍යාලයේ අපේම ආදිසිසුන් අතින් සිදු කරන්නට යෙදුණා. ශිෂ්‍ය බට පෙරදිග අප්‍රදිග තූර්යවාදක ඛණ්ඩ පොලිස් ශිෂ්‍ය බට කණ්ඩායම් බාල දක්ෂ වැනි කණ්ඩායම් සඳහා කඳවුරු ගත වීමට අවශ්‍ය මුදල් වාර්ෂිකව ලබා දීම සිදු කරන අතර පසුගිය වසරේද ඒ වෙනුවෙන් ආදි ශිෂ්‍ය සංගමය මූල්‍ය දායකත්වය සපයන ලදී. විටින් විට ක්‍රීඩා තරඟ ජයග්‍රහණ සඳහා අවැසි මූලික පහසුකම් සඳහා යන වියදම් පියවීම සංගමය මගින් සිදු කළ අතර දක්ෂ මළල ක්‍රීඩකයන් සඳහා අවශ්‍ය ක්‍රීඩා සපත්තු ලබා දීම, අනෙකුත් ක්‍රීඩා සඳහා නිල ඇඳුම් සහ අවශ්‍ය ක්‍රීඩා උපකරණ ලබා දීම වැනි කටයුතු සඳහා ආදි සංගමය සිය අනුග්‍රහය දක්වන ලදී. එසේම වාර්ෂික ක්‍රීඩා උත්සවය වෙනුවෙන් වාර්ෂිකව දක්වන සහයෝගය හරහා සියලුම දරුවන්ට අවශ්‍ය කෙටි ආහාර සහ බීමට අවශ්‍ය කිරිපැකට් යනාදිය ලබා දීමට දායකත්වය දක්වන ලදී. වාර්ෂිකව තෝරාගත් සිසුන්ට පිරිනමන අධ්‍යාපනික ශිෂ්‍යත්ව අදාළ සිසුන්ගේ තොරතුරු පරීක්ෂා කර බලා එම මුදල් අවශ්‍ය පාර්ශවයන් වෙත අඛණ්ඩව ලබා දීම සිදු කරන ලදී. උසස් පෙළ ඉහළින්ම සමත් සිසුන් වෙත ලැප්ටොප් පරිගණක ලබා දීම, එවැගේම ගුරුවරුන් වෙනුවෙන් පුහුණු කඳවුරු සහ ඒ සඳහා අවශ්‍ය මූල්‍ය දායකත්වයන් ලබා දීම, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සඳහා මුහුණු දෙන සිසුන් සඳහා පවත්වන්නට යෙදුණු NPG වැඩසටහන්, එසේ නැත්නම් වෘත්තීයමය මාර්ග උපදේශන වැඩසටහන් පැවැත්වීම, පාසල් අධ්‍යාපනය නිම කළ සිසුන් වෙනුවෙන් සිදු කරන ලබන වෘත්තීය පුහුණු වැඩසටහන්, ලක්ෂ 6කට ආසන්න මුදලක් වැය කරමින් පාසල පුරාම කසල බඳුන් ස්ථාපිත කිරීම, ප්‍රධාන ශාලාව සඳහා తాවකාලික විදුලි පරිපථයන් සකස් කර දීම, විද්‍යාලය තුල සියලුම සිසුන්ට ඇමතීම එකවර කළ හැකි පරිදි නිවැරදි විහිදීමක් සහිතව ඇමතුම් පද්ධතියක් ස්ථාපනය කිරීම ඇතුළු බොහෝ කාර්යයන් සඳහා ආදි ශිෂ්‍ය සංගමය ඍජු මැදිහත් වීම සිදු කරන ලදී. මීට අමතරව සනීප ආරක්ෂක කටයුතු සිදු කරන ස්ථාන සඳහා අවශ්‍ය ඉදිකිරීම් සහ අලුත් වැඩියා කටයුතු, විද්‍යාලයේ ඉදිරිපිට කොඩිගහ සහ පොකුණ නව්‍යතාවයකින් යුතුව සැකසීම, පිරිසුදු ජල අවශ්‍යතාවයන් සඳහා අවශ්‍ය උපකරණ ලබා දී එම ක්‍රමවේදය නිසි ලෙස සැකසීම, මාර්ගය දෙපස ගත් සිටුවා අලංකාර කිරීම, විදුහල්පතිතුමන්ගේ කාර්යාලය අලුත් වැඩියාව, ඒ වගේම බල ශක්තිය ඉතුරු කිරීමේ අරමුණින් ආරම්භ කරන ලද සූර්ය පැනල සවි කිරීමේ වැඩසටහන වැනි බොහෝ ව්‍යාපෘතීන් වසර කණ්ඩායම් වල සහ අනිකුත් සංවිධාන වල සහයෝගයෙන් සිදු කරන ලද බව ඔබට දන්වා සිටින්නට කැමැත්තෙමු. එහෙත් අඳුමයි එක්වරම සිදු පරිපාලනමය වෙනස් සමග
ආදිශිෂ්‍ය සංගමය ලෙස අපහට කිසිදු විශ්වාසනීයත්වයක් විදුහල් පරිපාලනය සම්බන්ධයෙන් නොමැති අතර නව විදුහල්පතිතුමාගේ භාවිතාවෙනුත් ඔහුගේ කල් ක්‍රියාවෙනුත් අප වෙත පෙන්නුම් කර ඇත්තේ කිසිදු දූරදර්ශී වූ පාසලට සුගතියක් ඇතිවන ලක්ෂණයන් නොවේ. එසේම පාසල තුළ රැඳී සිටිමින් දූෂිත ක්‍රියාකාරකම් සිදු කළ සහ ඒවාට අනුබල දුන් අයවලුන් නැවතත් පරිපාලනය හා එක්වෙමින් ඔවුන්ගේ සුපුරුදු නාටකය රඟ දැක්වීමට අරාදින බව වඩාත් හොඳින් නිරීක්ෂණය වේ. පාසලින් බැහැර කරන ලද එවන් සමහර දූෂිතයන් නැවත පාසලට පැමිණීමට උත්සාහ දරන බවද පාසලේ වටිනා ගුරු සම්පත් පාසලෙන් කෙමෙන් ඉවත්වන බවද අපට දැනගන්න ලැබී ඇත. එසේ හෙයින් නව විදුහල්පති සහ ඔහුගේ නව පාලන රටාව තුළත් අපහට එක්ව ගමනක් යා නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව කනගාටුවෙන් වුවද ප්‍රකාශ කරනු කැමැත්තෙමුයි. ඒ නිසාවෙන්ම ආදිශිෂ්‍ය සංගමය ලෙස විදුහල සමග සිදු කළ ව්‍යාපෘති නවතා දැමීමට විධායක මණ්ඩලයේ ඒකමතික තීන්දුවක් ලබාගත් අතර නිසි පරිපාලනමය ව්‍යවහාරය තුළ එකී ව්‍යාපෘති නැවතත් ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බැලිය හැක. ඔබගේ දැන ගැනීම සඳහා එසේ අප විසින් සිදු කිරීමට කටයුතු කළ සහ සැලසුම් කළ ව්‍යාපෘතීන් පහතින් දක්වා ඇත. ප්‍රධාන ශාලාවේ ශාලා ධාරිතාවය වැඩි කිරීම සහ වායු සමීකරණ පහසුකම් ඇති කිරීම ඇතුළුව නවීන පහසුකම් සහිතව ප්‍රධාන ශාලාව නවීකරණය සඳහා මූල්‍ය දායකත්වයන් සමගින් විශේෂ තාක්ෂණික සහාය ලබා දීම. දැනට විශාල අඩුපාඩුවක්ව පවතින නවීන පරිගණක යන්ත්‍ර 400කින් සමන්විත පරිගණක විද්‍යාගාරයක් ඉදිකිරීම. ප්‍රථම වතාවට නෙළුම් පොකුණ රඟහලේ පවත්වන්නට නියමිතව තිබූ සිසුන්ගේ දක්ෂතා එළිදැක්වීමේ කලා ප්‍රසංගය. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන්නට නියමිතව තිබූ සිසුන්ගේ අධ්‍යාපන සහ විෂය සමගාමී කුසලතා ඇගීමේ ත්‍යාග සහ වර්ණ ප්‍රදානෝත්සවය. පාසල් පරිශ්‍රය තුළ ඉදිකිරීමට නියමිතව තිබූ නදුන් උයන එලිමහල් රඟහල. භූගත රථකාල සමගින් අධිවේගී මාර්ගය මූලික කරගත් සියලුම පහසුකම් සහිත කොළඹින් බැහැරව ඉදිකරන්නට සැලසුම් කළ සම්මන්ත්‍රණ ශාලාව සහ වේදිකා පරිශ්‍රය. එය මූලික සැලැස්මක් පමණි. සැලසුම් කළ ගෘහස්ත ක්‍රීඩාගාරය. විශේෂිත තේමා පහක් යටතේ විෂය සහ විෂය බාහිර ක්‍රියාවන් සඳහා ගුරු සිසු ඇතුළු සියලුම ප්‍රජාවන් සඳහා දේශීයව සහ විදේශීයව අවස්ථාව ඇති කරලමින් දැනුමෙන් කුසලතාවලින් සහ ආකල්පවලින් පෝෂණය කිරීමේ සම්පත්දායකත්වය. වාර්ෂිකව කෙරීගෙන අනෙකුත් ව්‍යාපෘති සඳහා දායකත්වය. උදාහරණයක් ලෙස පැවසුවහොත් විද්‍යාලයේ ශිෂ්‍ය බට තූර්යවාදක කණ්ඩ, බාලදක්ෂ කණ්ඩය, ශිෂ්‍යනායක කණ්ඩය, ඒ වගේම ක්‍රීඩා ඇතුළු අනෙකුත් විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා ලබා දුන් දායකත්වය. ආචාර්ය මණ්ඩලයේ සුභසිද්ධිය වෙනුවෙන් සිදු කරන ලද වැඩමුළු එලිමහන් පුහුණුවක් කඳවුරු ආදී කටයුතු සඳහා වෙන් කරන ලද මුදල් ලබා දීම. උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ ඉහළින්ම සමත් වන සිසුන් සඳහා ගුවන් සවාරි ලබා දීම සහ දුම්රියෙන් චාරිකා සංවිධානය කර ඒවා සඳහා අනුග්‍රහය දැක්වීම. පෝෂණයෙන් අනුන සහ පිරිසිදු ආහාර පාන සහිත හෙළ බොජුන් සංකල්පය අනුව ඉදි කරන ලද ආපන ශාලාව. හිතවත් දෙමාපියනි, ඉහතදී සඳහන් කළ පරිද්දෙන්ම පාසල් පරිපාලනය සමග ඇති විශ්වාසනීයත්වය පළුදුවීම නිසාවෙන්ම සියලුම මූල්‍ය මානව සහ සම්පත්දායකත්වයන් ආදිශිෂ්‍ය සංගමය ලෙස මින් ඉදිරියට අප ලබා නොදීමට තීරණය කර ඇති බැවින් මේ සියලු ව්‍යාපෘතීන් අප පාසලට සහ දරුවන්ට අහිමිවීම අතිශයින්ම කනගාටුදායක තත්ත්වයක්. කවුරුන් කෙසේ කීවද බණ්ඩාරනායක අභිමානවත් නායකවරුන් වන අපට අනෙකුත් සියලුම සබඳතා හිතවත්කම් පෞද්ගලික මිතුරුකම් සියල්ලම තිබෙන්නේ අපගේ ආදරණීය පාසලට වඩා පහළින් බව පැහැදිලිව කිව යුතුය. එසේම ප්‍රධාන තනතුරු දරන සහ විධායක කමිටුව නියෝජනය කරන සියලුම සමාජිකයන් පාහේ ඉතා ඉහළ රැකියාවන්හි හෝ ව්‍යාපාරයන්හි නිරත වන තමන්ගේ පෞද්ගලික ධනය සහ ශ්‍රමය පාසල වෙනුවෙන් කැප කරන සමාජිකයන් බවද අභිමානයෙන් මතක් කරන්නෙමු. එබැවින් පාසලේ උන්නතිය වෙනුවෙන් මින් පෙර ලෙසින්ම හැකි උපරිමයෙන් මැදිහත්වීමට ආදිශිෂ්‍ය සංගමය ලෙස අපගේ මූලික පරමාර්ථයයි. ආදිශිෂ්‍ය සංගමය විශ්වාස කළ හැකි දූරදර්ශී දක්ෂ නව පරිපාලනමය වෙනසක් සමගින් නැවතත් බණ්ඩාරනායක මෑණියන් වෙනුවෙන්
නැගී සිටින්නට බණ්ඩාරනායක මෑණියන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරන්නට සූදානමින් සිටින බව ඔබ සැමට දැනුම් දීමට කැමැත්තෙමු. ස්තුතියි.